අති විශාල ලෙස විනාශ කර දාන්න පටන් ගත්තේ මෙන්න මෙතනින්. මේක තමයි මූලාරම්භය. අද අපි ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගමනාගමන මාර්ගය වන කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට. ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයට. මොකද අපේ රටේ බහුතරයක් දෙනා පහුගිය කාලේ කතා වුණු ප්‍රධාන මාතෘකාව තමයි කොළඹ නුවර මාර්ගය කඩුගන්නාවෙන් වසා ඇත. ඉතින් අසිරිමත් කන්ද උඩ රටට පහුගිය කාලේ පැමිණෙන්නට නොහැකි වූ හේතු තමයි මේ අද ඔබ ඉදිරියේ තියෙන්නේ. මේ තියෙන්නේ ඒ සිද්ධිය සිද්ධ වුණු ධනුෂ්ක හෝටලය අද පවතින විදිය, අද තත්ත්වය. එහෙම් පිටින්ම හිස් බිමක් වෙලා තියෙනවා ගල් පස්වලින් යට වෙලා. මෙන්න මේ ඉහලින් පෙනෙන ගල් පර්වතයෙන් කොටසක් කඩාගෙන ඇවිල්ලා මේ හෝටලයේ වහලය මතට පතිත වෙන්නේ කවුරුවත් නොසිතපු වෙලාවක. මේ සිද්ධියත් එක්ක ජීවිත කීපයක් ඒ වගේම දේපල රාශියක් විනාශ වෙනවා. මේ සිද්ධිය තමයි දිත්වා සුලිකුණාටුව එන්න කලින් අපිට ලබා දෙන සිග්නල් එක, අපිට ලබා දෙන පූර්ව සංඥාව. මේ ඔබට පේන ඉහළ තියෙන ගල් පර්වතයෙන් තමයි මේ විශාල කොටස කඩාගෙන පහළට වැටෙන්නේ. ඉතින් අපි දැන් බලමු මේ පිටුපස්සෙන් අතෑරලා දාලා තියෙන හෝටලය මතට ගිහිල්ලා කිනම් තත්ත්වයක්ද අද උදා වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ලස්සන පරිසරයක පිහිටලා තියෙන මෙහි ඔබට පේනවා ඔවුන් පාවිච්චි කරන ලද පිගන් කෝප්ප, මුළු තැන්ගේ උපකරණ මේ සියල්ලක්ම මෙතන අතෑරලා දාලා ඔවුන් යන්නට ගිහිල්ලා. ඉතින් ඔබ බලන්න මෙතනින් එළියේ තියෙන ඈතින් දිස්සන ඉතාමත් මනරම් සුන්දර පරිසරය. මෙරට ඉදිකරන ලද ප්‍රථම මහා මාර්ගය ලෙස ඉතිහාසගතව ඇත්තේ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයයි. බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් 1820 වසරේදී කොළඹ මහනුවර මාර්ගය සැකසීමේ කටයුතු ආරම්භ කර තිබුණා. කොළඹ සිට මහනුවරට වැටී තිබුණු පැරණි මාර්ගය වන්නේ කැලණි නිම්නය ඔස්සේ රුවන්වැල්ල හරහා මාවය නිම්නය දක්වාත් එතැන් පටන් ගම්පොළ හරහා ගොස් මහනුවර දක්වා තිබූ අධික දුරකින් සමන්විත මාර්ගයයි. එම මාර්ගය ඔස්සේ නුවරට එමෙදි විශාල දුරක් ගෙවා දැමීමට සිදු ඇති නිසා කොළඹ සිට මහනුවරට කෙටිම මාර්ගයක් සකසා ගැනීමේ අවශ්‍යතාවය බ්‍රිතාන්‍යයන්ට දැඩිව පැන නැගලා තියෙනවා. මෙන්න මේ කාරණේ හේතු කොටගෙන තමයි කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය මේ කඩුගන්නාව ප්‍රදේශයත් යා කරමින් නිර්මාණය වෙන්නේ. මේ මාර්ගයේ පළමු අදියර කොළඹ සිට අඹේපුස්ස දක්වාත්, දෙවැනි අදියර අඹේපුස්ස සිට කඩුගන්නාව දක්වාත් ඉදි කර තිබෙනවා. ඉතින් බොහෝ දුරට ඉතිහාසයේ කරුණු සඳහන් වෙන විදිහට වසර 1825 1830 අතර කාලේ තමයි මේ කඩුගන්නාව ප්‍රදේශයේ ඉදි කිරීම කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මෙසේ ඉදි කරන ලද කොළඹ නුවර ප්‍රධාන මාර්ගය වසර ගණනාවක් තිස්සේ විවිධ පාලකයන් යටතේ ප්‍රතිසංස්කරණය වෙමින්, නවීකරණය වෙමින්, නව මුහුණුවරක් ගනිමින් අද මේ තිබෙන තත්ත්වයට පැමිණලා තිබුණා. හැබැයි ඉතිහාසයේ කවදාවත් නොසිතූ නොවුණු විදිහට මෙවර දිට්වා සුලිකුණාටුව විසින් මේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය අලංකාරමත් කඩුගන්නා ප්‍රදේශයෙන් අවහිර කරන්නට සමත් වෙනවා. මේක මං හිතන්නේ මේ ඉතිහාසයේ කොළඹ නුවර පාර වැහෙන්න මෙතරම් බලපෑම් ඇති කරපු ප්‍රථම අවස්ථාව වෙන්න පුළුවන්. ඉතින් ඔබට පේනවා ඇති අපි ධනුෂ් හෝටලේ පහු කරගෙන නුවර දෙසට ඇවිදගෙන යනකොට පාරේ වංගත පැත්තෙන් පහළට ඇදහැළුණු විශාල ගල් සහ පස් කන්දක ඉවත් කළ සොන්බොන් දැක්වන්නට ලැබෙනවා. ඉතින් පෙර දවස්වල මේ ගල් පස් පැමිණීම නිසා මේ මාර්ගය සම්පූර්ණයෙන්ම පාහේ අවහිර වෙලා තිබුණේ. නමුත් දැන් වර්තමානයේ වෙද්දී යම් යම් ක්‍රියාවලින් සිදු කරමින් මාර්ගයේ යම්තාක් දුරට යථා තත්ත්වයට පත් කරගෙන තියෙනවා. නමුත් තවමත් 100% මේ ප්‍රකෘති තත්ත්වයට පත් වෙලා නැහැ. මොකද මීට ඉහළ තියෙන මේ ගල් සහ පස් නැවත වාරයක් පහළට ඇද වැටීමේ අවදානමක් තියෙනවා. ඉතින් කාලගුණය කෙසේ වෙනස් වෙයිද, කාලගුණය වෙනස් වෙන ආකාරයත් එක්ක තමයි මේ දේවල් හැම එකක්ම තීරණය වෙන්නේ. මොකද අපි සියල්ලන්ම ස්වභාව දහමට යටත්. හොඳයි, මේ තමයි ඔබට ඉදිරියෙන් පෙනෙන්නේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් ගොඩක් දවස් පාර වහලා තියන්න සිද්ධ වුණ බරපතලම හේතුව.
ඉදිරියෙන් පේන්නේ ඔබට වෙරළුගොල්ල ගම්මානයට ඇතුළු වෙන්න තියෙන ප්‍රධාන මාර්ගය. ඉතින් මේ වෙරළුගොල්ල ගම්මානයේ මාර්ගයේ කොටසක් සහ වෙරළුගොල්ල ගම්මානයෙන් කොටසක් පහළට කඩාගෙන පැමිණියා ඉතා විශාල ගල් සහ පස් එක්ක. ඉතින් මේක තමයි කොළඹ නුවර පාර කඩුගන්නා ප්‍රදේශයෙන් අවහිර වෙන්න දවස් ගාණක් වහලා තියන්න සහ මිනිසුන්ගේ දෛනික ජීවිතයට විශාලම බලපෑමක් ඇති කරපු සිද්ධිය වුණේ මෙම ප්‍රදේශයෙන් කොළඹ නුවර පාරට ඇදහැළුණු ගල් පස් අති විශාල ප්‍රමාණයක් තිබුණා. මේ ටික ඉවත් කරලා මේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ යම් තාක් දුරකට විවෘත කරගන්න සෑහෙන වේසමාංශයක් දරන්නට සිදු වුණා රජයේ නිලධාරීන් සහ අනිකුත් සියලු දෙනාට. ඉතින් ඔබට පේන වෙති මේ ඉදිරියෙන් කොයි තරම්නම් ගල් ගොඩක් කඩලා තියෙනවද මේ තියෙන්නේ මෙතන තිබ්බුවගෙන් භාගයටත් වඩා අඩු ප්‍රමාණයක්. මොකද ගොඩක් ඒවා මේ වෙනකොට සුද්ධ පවිත්‍ර කරලා අරගෙන ගිහින් තියෙනවා වෙනත් තැනකට. මෙම ප්‍රදේශයේ සිදු වූ නායෑම නිසා ශ්‍රී ලංකාවේ ප්‍රධානම මාර්ගය සෑහෙන දවසක් වහලා තිබ්බා. මේකේ බලපෑම සාමාන්‍ය මිනිසුන්ගේ ජන ජීවිතයට රාජකාරී සඳහා පැමිණෙන නිලධාරීන්ට සහ අනිකුත් සියලුම පිරිස් වලට සහ ව්‍යාපාරික කටයුතු වලට කන්ද උඩ රටින් පහළට පැමිණෙන අයට සහ පහත රටින් කන්ද උඩ රටට පැමිණෙන මිනිසුන්ගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කරා. ඉතින් ඔබට පේන වෙති කෙතරම් ඉහළ ප්‍රදේශයක සිටද මේ කොළඹ නුවර පාරට මේ ගල් සහ පස් කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ. අද වර්තමාන වෙනකොට පවතින මේ තත්ත්වය මේ ප්‍රදේශයේ මිනිසුන් නම් ඔබට පේනවා ඇති ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ යම් තාක් දුරකට ආරම්භ කර තිබෙනවා. මොකද අනිවාර්යෙන් ජීවත් වීම සඳහා ඔවුන්ගේ කාර්යයන් ඉටු කළ යුතුය. නමුත් දික්වාහි බලපෑමෙන් ඔවුන්ට ඇති වූ අඳුරු මතකයන් තවමත් ඔවුන්ගේ සිත් තුළ දොම්නසක් ඇති කරනවාට කිසිදු සැකයක් නැහැ. නමුත් ඔවුන්ගේ දෛනික රාජකාරී කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යාම සඳහා දැඩි ප්‍රයත්නයක් දරන ආකාරයක් අපිට පෙනෙන්නට තියෙනවා. ඉතින් දිත්වා පැමිණ ගොස් සති 3ක් ගෙවෙන අද දිනේ වෙන මේ මොහොතේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නා වාර්ෂිත තත්ත්වයයි මේ. බොහෝ පිරිසුදු කිරීම කටයුතු සිදුවීම් පවතිනවා. කඩා වැටුණු ගල් සහ පස් බොහෝ දුරට ඉවත් කරලා වෙනත් ස්ථාන වෙත රැගෙන ගොස් තිබෙනවා. ඉතින් මාර්ගය පිළිසකර කරමින් පවතිනවා ගොඩක් දුරට වැඩ අවසන්. නමුත් දිත්වා සුලිකුණාටුවත් සමග ඒ ඇති වූ අඳුරු මතකයන්, ඒ ඇති වූ බියජනක ඛේදනීය තත්ත්වයන් මේ කඩුගන්නාවට ජනතාවට වගේම මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ටත් තවමත් අදහාගත නොහැකි විදිහේ සිදුවීම් පෙළක් පමණි. ඉතින් හෙට දවස එසේ නොවේවා යන්න ප්‍රාර්ථනා කරමින් ස්වභාවික විපත් අතුරු ආන්තරාවලින් තොරව නිදහසේ මිනිසුන්ට හුස්ම ගැනීමට මේ මිහිතලය, මේ පරිසරය අපට උපකාර කරත්වායි යන්න ප්‍රාර්ථනා කරමින් නවතින්නම්. අපි නැවතත් දවසක මෙවැනි වීඩියෝ එකකින් හමුවෙමු. දිත්වාවල පසු විපරමින් ඔබට බොහොම ස්තුතියි.